මට කියන්න බලන්න. පන්සිල් පද පහෙන් අමාරුම සිල්පදේ මොකද්ද? පන්සිල් පද පහෙන් කොයි සිල්පදේ රැක්කොත්ද පින වැඩි? ඉස්සර පඬිවරු අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ගෙන් අහලා තියෙනවා කොයි සිල්පදේ රැක්කොත්ද මේ වැඩිපුරම පින් වැඩි කියලා. හොඳම සීලය මොකද්ද කියලා. එතකොට ඒකට දීප උත්තරේ තමයි ඔයාලගේ පන්සිල් පද පහෙන් ඔයාලට පින් වැඩිපුරම රැස් වෙන සිල්පදේ තමයි ඔයාලට රකින්න අමාරුම සිල්පදේ රකින්න එක. දැන් අපි කෙනෙක් කිව්ව ප්‍රාණඝාතය කියලා. මැස්සෙක්, මඳුරුවෙක්, කුකුණෙක්, ලේඬිත්තෙක් මැරෙන එක වෙන්න ඕන. නමුත් සමහර අයට සත්තු මරන්න හිතෙන්නේවත් නැහැ. ඒක යාට හරිම ලේසි. දැන් ලංකාවේ එක රජ කෙනෙක් ඉඳලා තියෙනවා මං හිතන්නේ වලගම්බ රජුරන්ගේ පුතේද්ද කොහෙද? රජ කෙනෙක් වෙලත් හොරකම් කරනවා. ඒ රජතුමා ගියාට පස්සේ වෙනම පිටිපස්සෙන් කට්ටිය එනවා කියනවා රජුරෝ හොරකම් කරන ඒවාට ගෙවන්න. සමහර කෙනෙකුට ඕනම සිල්පදයක් රැක්කැකි වැරදි කාමසේවනේ නොකර ඉන්න බෑ. කියන්නේ ඉච්ඡර කාමයෙන් හිත පෙළෙනවා. කොයින් හරි හොරෙන් කොහේ හරි ලගිනවා. එතකොට එයා ගොඩාක් මහන්සි වෙන්න ඕනේ ඒකට. ඒ සිල්පදේ හදාගන්න. සමහර මිනිස්සු ඉන්නවා, ඇත්තටම මිනිස්සු ඉන්නවා, එහෙම නරක දෙයක් හිතෙන්නේවත් නැහැ. මේ කාන්තාවන් අතර අදත් ඉන්නවා තමන්ගේ ස්වාමියා හැර වෙන මිනිස්සු ගැන හිතන්නේ නැහැ. තමන්ගේ බිරිඳ හැර වෙන අය ගැන හිතන්නේ නැහැ. ඕන තරම් කෙල්ලෝ ඉන්නවා කසාද බඳින කල හොඳට චරිත රැකගෙන ඉන්නවා. ඕන තරම් කොල්ලෝ ඉන්නවා කසාද බඳින කල අහිංසක ජීවිතය රැකගෙන ඉන්නවා. උන්ට එහෙම වල්කම් හිතෙන්නේත් නැහැ. එතකොට කෙනෙකුට වැරදි කාමසේවණෙන් වැළකීම අමාරු වුණාට තව කෙනෙකුට ඒක අමාරු නෑ. තව කෙනෙකුට අමාරුම සිල්පදේ තමයි බහුතරයකට මොකද්ද? මුසාවාදා. එතකොට මේ නිකම්ම මේ බොරු කිය වෙනවා ඉච්චරම හුරු වෙලා. හැබැයි ඒ වුණාට මේ මනුස්ස ලෝකෙම ඉන්නවා උපන්දා ඉඳලා බොරු කියපු නැති අය ඉන්නවා. සමහර කෙනෙකුට ඒක අමාරු නෑ. සමහර අයට ඉන්න ඕනම පින්කමක් කරන්න පුළුවන්. ඕනම සීලයක් රකින්න පුළුවන්. හවසට අඩියක් ගන්න එක නතර කරගන්න බෑ. ඒ කියන්නේ යාට අමාරුම එක තමයි සුරාපානය. සමහර අය ඉන්නවා සුරාපානය කරන්න හිතෙන්නේවත් නෑ. එහෙනම් පින්වතුනි පන්සිල් පද පහෙන් පන්සිල් පද පහම එක වගේ. හැබැයි එක එක්කිනාට රකින්න අමාරු සිල්පද තියෙනවා. තමන්ට අමාරුම සිල්පදේ රකින්න එක තමයි හොඳම සීලය කියලා බුදුරජාණන් වහන්සේගේ විදුර ජාතක දේශනාවේ තියෙනවා.